ඉතින් ඔන්න උඹ කාලයට පස්සේ තමයි අපි අද සංචාරයක් කියන්නේ. දැන් වෙලාව නම් පාන්දර 4:00මාර. අතර මේක ටිකක් වෙනස් ගමනක් වේවි. අපි අද යන්නේ දඹුල්ලට. දඹුල්ල තියෙන ලස්සන තැනක තමයි අපි අද නවාතැන් ගන්නෙ. මම දැන් ලේස් තියෙන ගමන් ඉන්නේ. මම තා පොඩ්ඩකින් පිටත් වෙන්න ඕනේ. මම ඊතුරු විස්තර ටික යන ගමන් කතා කරන්නම්. එහෙනම් අපි යමු. එළෝ සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න දැන් ඉන්නේ අපි කන්දරම වැව ළඟ. දැන් නම් වෙලාව දවල් 1:00මාරයි. අපි මාතරෙන් පිටත් වෙනකොට නම් 5:00මාරයි. අපි අද මෙහි තියෙන ලස්සන හොටෙල් එකක තමයි නවාතැන් ගන්නෙ. අපේ සංචාරය ගැන කතා කරොත් මේක ඇත්තටම ගෲප් ටුවර් එකක්. මම වැඩ කරන කම්පැනි එකේ යාළුවෝ සෙට් එකයි යාළුවෝ ෆැමිලි එකත් එක්ක තමයි යන්නේ. අපි බස් දෙකක තමයි ආවේ. අපි ඉන්න හොටෙල් එක තව ටිකක් ඉස්සරහා තියෙන්නේ. අපි තව පොඩි ප්ලෑන් කීපයක් තියෙනවා හෙට දඹුල්ලේ තව ලස්සන තැන් කීපයක යන්න. ඒක තීරණය කරන්න වෙන්නේ හෙට හවස. මොකද මේ අපිට චෙක් අවුට් වෙන දින හවස නිසා. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. අපි දවල් 2 වෙනකොට හොටෙල් එකේ ඉන්න ඕනේ. පොඩි දුරයි තියෙන්නේ හොටෙල් එකට. මම හොටෙල් එකේ නමයි විස්තර ටික ඉස්සරහට යන ගමන් කතා කරන්නම්. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් මොන දැන් තමයි අපි හොටෙල් එකට ආවේ. අමායාලේ කියන මෙන්න මේ හොටෙල් එකේ තමයි අපි අද නවාතැන් ගන්නෙ. මේ හොටෙල් එක තියෙන්නේ දඹුල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 10ක් එන්න ඕනේ. කන්දරම වට මුණලා තමයි තියෙන්නේ. හොයා ගන්නත් ලේසියිනේ. Google Map එකකින් හොයා ගන්නත් පුළුවන්. අමායාලේ හොටෙල් කියලා සර්ච් කරාම එනවා. අපි එනම් අතුලට ගිහිල්ලා බලමු කොහමද තියෙන්නේ කියලා.
අපි දැන් තමයි චෙකින් උනේ මේ රූම් එකට යන ගමන් ඉන්නේ. ඇත්තටම හොටෙල් එක නම් මාරම ලස්සනයි. මේක නිකන් කැලයක් ඇතුලේ නිර්මාණය කරපු හොටෙල් එකක් වගේ තමයි තියෙන්නේ. ඇත්තටම කාම් පරිසරයක් තියෙන්නේ. මේ මාරම ලස්සනයි. අපේ රූම් නම් ටිකක් ළඟින් හම්බුනේ. මේ අපේ අනිත් කට්ටියගේ රූම් නම් ටිකක් එහාට වෙන්න හම්බුනේ. අපි රූම් එකට ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔය අතුරු මොකද්ද ගහලා තියෙන්නේ? 12. නෑ නම මොකද ගහලා තියෙන්නේ? පොලොස් කොට්ටෝරුව. ඒ 12 දෙකක් තියෙනවා. අන්න මේක. නම්බර් 12. පොලොස් කොට්ටෝරුව ආදි මොකද ගහලා තියෙන්නේ? මේක දෙකයි දිගින්නේ බා. මේ දින එක මම උදේ ඉන්න මම සුපිරිනේ ඉන්නවා රටරදී ආයි ලයිට් එක අර සුපිරි මචං දැන් ඩබල් එකයි අනිත් එක නේ ඉතින් ඔන්නම තමයි අපේ රූම් එක නම් තියෙන්නේ. හැබැයි රූම් එක නම් ටිකක් පොඩි වගේ. වෙන නම් කියන නම් අඩුපාඩුවක් නෑ. මේ හොටෙල් එකේ හැම රූම් එකකටම වගේ නමක් දාලා තියෙන්නේ. අපේ රූම් එකේ නම නම් තියෙන්නේ පොලොස් කොට්ටෝරුව. මම ඒකයි කලිනුත් කිව්වේ මේ හොටෙල් එක නිකන් කැලයක් ඇතුලේ නිර්මාණය කරපු හොටෙල් එකක් වගේ කියලා. මේ වටේටම ගස් කොළන් සහ වැල් වලින් වට වෙච්ච නිසා මේක අමුතුම ලස්සනක් තියෙන හොටෙල් එකක්. අපි බලමු අපේ යහපැත්තේ අපේ රූම් එකට ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු ඒ රූම් එකට. ඉතින් ඔන්න ඔහොම තමයි මේ රූම් එකක් තියෙන්නේ. මේ හොටෙල් එකේ හැම රූම් එකක්ම වගේ එකම විදියට වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වෙන නම් ඉතින් කියන නම් අඩුපාඩුවක් නැහැ. හරි එහෙනම් අපි වොෂ් එකක් දාගෙන ටිකක් හවස් වෙන්න හොටෙල් එකේ රවුමක් දාන්න යමු. ඉතින් ඔන්න සුබ සන්ධ්‍යාවක් හැමෝටම. දැන් වෙලාව නම් 5:00යි. අතන අපිට ටිකක් නිින්ද ගියා. මේ දැන් තමයි හැරුනේ. අපේ කට්ටිය නම් ක්‍රිකට් ගහන්නත් ඇවිල්ලා. මේක තමයි ඉතින් දැන් තියෙන view එක. මාරම ලස්සනයි. තව මේ හොටෙල් එකේ තව බලන්න යන තැන් කීපයක් තියෙනවා. අපි හෙට උදේට යමු. අලි ඉන්නවා කියලා කිව්වා මේ හැමතැනකම වගේ බෝඩ් ගහලා තියෙන්නේ. සමහර විට මේ හරියට සැරිසරනවා ඇති. අපි බලමු අපිට අලියෙක් බලා ගන්න පුළුවන් වේවිද කියලා. දැන් අපිට වැව පැත්තට ගියොත් සන්සෙට් එක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු බලන්න වැව පැත්තට. वाहनයක් එන්නේ සෙල්ෆියක් වගේ ගහන්න දෙන්නේ නැද්ද මචං? ඔය යානල ගන්න. පොට්ට ලස්සනනේ. පිටි සන්සෙට්
කීයද දෙන්නේ රැට? රැට හරි එන්නේ? රැට කියන්නේ කරුවල වැටේ අර පැත්තේ අර කුඹුරු ආයවත් කියන්නේ. ඔව්. අර කැලේ තමයි ඉන්නේ උන්. ආ ආ. තමයි යන්නේ. ආපහු උදේට ආපහු යනවා. සමහර දවසට මේ එහෙම නැහැ. සමහරවිට එළියලත් යනවා. එළියලත් යනවනේ. කරදරයක් නැහැ ඉතින්. ඉතින් අර මූණට වගේ හම්බුනොත් එහෙනම් පොඩ්ඩක් අවුල්. ඌත් බයිට මොනවා හරි කරන්න බලනවා. හරි ඉන්න මේ කියන්නේ. ආ ආ. හරි අපි යනවා නේද? හරි හරි. අඩියටත් තියෙනවා. අඩියටත් තියෙනවද? අඩියට? ඔව්. එළ බොරු කියලා. බලන්න. ඔන්න දැන් තමයි අපි කෑම කන්න ආවේ. තව පොඩ්ඩක් පරක්කම නම් අපිට රැට කෑම නැති වෙනවා. මොකද මේ බුෆේ එක අස්කණ්ඩා පොඩි වෙලාවයි තියෙන්නේ. අපේ යාළුවෝ සෙට් එක පොඩ කාලෙකින් තමයි එකට සෙට් උනේ. කෑම කාලි වරලා අපිට තියෙනවා DJ එක arrange කරලා. එහෙනම් අපි එතනදී හම්බෙමු. Sanjika, good morning. Good morning. එළි වෙලාද බං?
දාන්න. හලෝ good morning ගුණාන කරවතුනි අපේ හරක. ටේබුල බොංග? ටේබුලේ හෙලෝ ගුඩ් මෝර්නින් හැමෝටම. ඔන්න කලින් ගුඩ් මෝර්නින් කියන්නත් බැරි වුණා. අපි දැන් තමයි උදේට කෑම කාලා ටිකක් ඇවිදින්න ආවේ. දැන් නම් ඉන්නේ කණ්ඩරම වැවළඟ. දැන් වෙලාව උදේ 10යි. මේක තමයි ඉතින් දැන් තියෙන view එක. අපි ඊයේ එද්දි පොඩ්ඩක් හවස් වුණ නිසා බලා ගන්න බැරි වුණා හරියට. දැන් නම් මාරම ලස්සනයි. අපි මේ ඉන්න ටික පිටරියක් වගේ පෙනුනට වැස්ස කාලෙට මේ ටික සේරම යට යනවා කියලා කිව්වා. ඒ කාලේ නම් ඉතින් මේ හොටල් එක ගොඩක් ලස්සන ඇති. මේ දවස්වල නම් ඉතින් පායන නිසා අලි හැමොත් මේ ටික සැරිසරනවා ඇති. අපිට තාම අලිත් නම් බලා ගන්න බැරි වුණා. තව ලස්සන දැන් ටිකක් තියෙනවා බලන්න යන්න. එහෙනම් යමු මාත් එක්ක. සාමාන්‍ය කිලෝ කීයද යන්නේ 800යි ලිලි යක්ක පුතුන්ගේ වැඩ. තරම් බරන් කරනවා හම් වෙනකොට. අලියෙක් කෙනා වගේ ඊට වරේ. අත් ගොව්වත් ඒ කලියෙක් විතර කොට වෙනවා. අත් ගොව්වකෝ. පස්සේලෝ අත් ගොව්ව පිටිපස්සේ. දැන් කොහොම දාන්නේ ඔක? ඉලියරේ ඉන්නේ කතා කියන්නේ. ආත් මාත් ඉලිවල. බත් කොහොම හරි අමාරු හරි එනවනේ උඩට. මේකිට වදිනේ. හායි කියන්නේ. හායි. travel ඉතරා. දැන් යා. අකිනේ හිටියා. ෆොටෝ ගන්න හැටි. ෆොටෝ ගන්න පොඩි සුපිරි වීඩියෝ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ හොටෙල් එකේ view එක තියෙන්නේ. තාම මේ හොටෙල් එකේ ලස්සන තැන් කීපයක් තියෙනවා බලන්න යන්න. ඇත්තටම අපිට වෙලාව මදි. මොකද මේ අපි ඊළඟ ගමනාන්තයට අපි පිටත් වෙන්න ඕන නිසා. මේ හොටෙල් එකේ නිවාඩුවක් ගත කරන්න එන්න හිතාගෙන ඉන්නවනම් අමායල් එක් වෙබ්සයිට් එකට ගිහිල්ලා
රූම් එකක් වෙන් කරගන්න පුළුවන්. මේ දවස්වල නම් වැවේ වතුර ටිකක් අඩුයි. මොකද මේ දවස්වල මෙහාට පායන නිසා. මෙහාට එන්න හිතාගෙන ඉන්නෝ නම් ඉතින් වැස්ස කාලේ තමයි එන්න හොඳම කාලේ. මොකද මේ පායන කාලෙ ඉතින් මේකේ සුන්දරත්වය යම් තාදුරට අඩුයි. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. වෙන කියන්න නම් දෙයක් නැහැ. හරි එහෙනම් අපි යමු අපේ රූම් එක පැත්තට. අපි දැන් රූම් එකට යන ගමන් ඉන්නේ. මේ අපිට තා පොඩි වෙලාවයි තියෙන්නේ මේ චෙක් අවුට් වෙන්න. අපේ බෑග් ටික හදා ගන්නත් ඕනේ. එහෙනම් යමු අපි රූම් එකට. පොලොස් කොට්ට උරුවා. දොර අරින්නේ. ඔයාද? මේ බෙල් එකක් තියෙනවා. ඔන්න දැන් තමයි චෙක් අවුට් වෙන්න හදන්නේ. හොටෙල් එක ගැන කතා කරොත් මේ මට නම් කියන්න තරම් වරදක් නෑ. මේ ස්ටාෆ් එකත් හොඳයි. කෑම බීම වලත් එහෙම කියන්න තරම් වරදක් නෑ. අපි දැන් කීයක බාර දීලා දවල්ට කෑම කන්න යන්න ඕනේ. ඊට පස්සේ අපේ ඊළඟ ගමනාන්තය අපි තීරණය කරා මේ සීගිරියට යන්න. එහෙනම් අපි යමු. කලු අපි යනවා නේද හොඳේ? ඊට පස්සේ චෙක් අවුට් වෙන්න තියෙන්නේ. ඔය අතුරු මගේ ළඟ. කාඩ් එක දෙන්න සංචික මට කාඩ් එක දෙන්න. කාඩ් එකෙන් ගෙවුම්. නෑ අරින් චෙක් අවුට් වෙන්න. යතුරු බාදෙන්න ඔක්කොම යතුරු මේ කීයද කියලා. ඔය එක යතුරු තමයි. උඩ ඉන්නේ ඔක්කොම මෙහි ඉන්නේ. ඔක්කොම. ඔක්කොම හරි. නවුලන්නේ. Tuta dia ni. Asih apa? Tuta dia ni mana? Itu dia. Tuta dulu nang. Ini dia.
මොන බං? රසේ බං? මොකද රසේ? ෆෝන් එකක් කාගේ දාලා ඉන්නේ ලංකාවේ නේද පස්සේ අයිතිකාරය හොයාගත්තා කිව්වා Bye bye. ඔන්න අපි අමායාලේ හොටෙල් එකට සමු දෙන ගමන් සීගිරිය බලා පිටත් වෙනවා. ඇත්තටම මේ දඹුල්ල කියන්නේ ලස්සන සුන්දර පළාතක්. මොකද මම මේ හිටපු දවස් දෙකට මේක තිබ්බ ලස්සනයි සුන්දරත්වය වින්දා. මට ඇත්තටම මේ දවස් දෙකත් මදි. ආයෙත් දවසක දඹුල්ලේ ලස්සන තැනකට එන්න බලාපොරොත්තු වෙන. අමායාලේ හොටෙල් එකට සමු දෙන ගමන් එහෙනම් අපි සීගිරිය බලා පිටත් වෙමු. මෙතනින් තමයි සීගිරියට ඇතුල් වෙන්නේ. මෙතන සුපුරුදු පරිදි බෝඩ් එකක් තියෙනවා. මේකේ තියෙන සංචාරකයන්ට උපදෙස් ටිකක්. එකක් කියවලා බලන්න. හරි එහෙනම් අපි ඉස්සරහට යමු. මෙතන පොඩි වැඩසටහනක් තියෙනවා. මේ ඒකේ අපි අරන් යන ප්ලාස්ටික් වතුර බෝතල් වල ලේබල් ගලව ගන්නවා. මේ තව අපි උඩට ගිහිල්ලා ආයේ එද්දී අපේ ළඟ තියෙන ප්ලාස්ටික් වතුර බෝතල් තව මේ පොලිතින් වගේ දේවල් මෙතනට බාර දෙන්න පුළුවන්. ඇත්තට මේක නම් හොඳ දෙයක්. මොකද පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් තැන් වල දාලා මේක විනාශ වෙනවට වැඩිය ඒ දේ නම් අතරම වටිනවා. මොකද මේ දේවල් ආරක්ෂා කරගත්තොත් තමයි අපේ ඉදිරි පරම්පරාවට මේව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ටත් ස්තුතිවන්ත වන ගමන් හරි අපි නම් යමු ඉස්සරහට. කැමරාව උස්සන් එමු දුවන්නේ හොඳේ.
ඔන්න මෙතනත් තියෙන සංචාරකයන්ට උපදෙස් ටිකක්. තව එහා පැත්තේ බෝඩ් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ සීගිරියවට ඉන්න සතුන් කීප දෙනෙක්. මුලින්ම මෙතනින් ටිකට් එකක් අරගන්න ඕනේ ඇතුළට යන්න. මම ටිකට් වල ගණන් නම් දන්නේ නැහැ. මම ඇතුළට ගිහිල්ලා යනොත් ටිකට් වල ගණන් ටික කියන්නම්. හරි එහෙනම් අපි ඇතුළට යමු. අපි පහලින් ටිකට් එකක් අරන් දැන් තමයි උඩට ආවේ. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා බෙල් මහත්තයාටයි අපේ සෙනරත් පරණිතාන මහත්තයාටයි. මොකද මේ දේවල් එදා හොයාගෙන සංරක්ෂණය කරපු නිසා තමයි අපි අද මේ දේවල් බලන්න ඇවිල්ලා ඉන්නේ. මේ දේවල් ආරක්ෂා කරගන්න එකත් අපේ වගකීමක් සහ යුතුයකමක්. මම වුණත් ආදරෙන් මතක් කරන ගමන් මේ දවස්වල නම් සංචාරකයන්ගේ පැමිණීම ටිකක් වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඒකත් හොඳයි අපේ රටේ ආර්ථිකයට. තව ඉතින් ගොඩක් දේවල් දිනන සීගිරිය ගැන කතා කරන්න. හරි අපි එහෙනම් ඉස්සරහට යමු. මේක මේ හදලා තියෙන්නේ මේ කිස්තු වර්ෂ 473ත් 490කද අතර. සීගිරිය පිහිටීම ගැන කතා කරොතින් සීගිරිය පිහිටා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස කියන මේ ප්‍රදේශයේ උස අඩි 600ක් පමණ වනවා. කිස්තු වර්ෂ 5 වෙනි සියවසේ අගභාග රජ කරපු කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරන ලද සීගිරිය ලොව 8 වෙනි පුදුම ලෙස සම්මාන දී නාගනීමල සමර්ථලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදියට මට ඒක මහත් ආඩම්බරයක්. සීගිරියට ඇතුල් වන්න මාර්ග 3ක් තිබිලා තියෙනවා. සිංහ මාර්ගය, හස්ත මාර්ගය සහ නාග මාර්ගය කියලා. තව මේ විසවුරු 400 දෙනෙකුට ස්නානය කරන්න පුළුවන් පොකුණු 4ක් නිර්මාණය කරලා තියෙනවා. තව තොරතුරු ගොඩක් තියෙනවා කතා කරන්න. මම උඩට යන ගමන් ටික කතා කරන්න. එහෙනම් අපි යමු.